සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය MBBS වෛද්‍ය උපාධියෙන් පස්සේ අවුරුදු 5ක සම පිළිබඳවම පශ්චාත් වෛද්‍ය උපාධියක් හදාරන කෙනෙක්. මේ සඳහා අවම වශයෙන් වසරක විදේශ පුහුණුවකුත් අඩංගු වෙනවා. මේ නිසා ඔබට ඔබේ සමේ නියපොතුවල එහෙමත් නැත්නම් හිස කෙස් වල ඇතිවන ඕනෑම ගැටලුවකට ඒක සමහර වෙලාවට රෝගයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රූපලාවන්‍ය සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඔබට වඩාත්ම නිවැරදි විසඳුම් ලබා ගන්න පුළුවන් වෙනවා. මේක කියන්නේ විශේෂ හේතුවක් තියෙනවා. එකක් තමයි මෙහිදී රෝග විනිශ්චය ඉතාමත් වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට මේ සම මතු වෙන්නේ ශරීර අභ්‍යන්තරයේ තියෙන රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා නිසි රෝග විනිශ්චයක් ඇතුව එම ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්. එම දෙයකට කරන ප්‍රතිකාර එක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ වගේම ඒක තියෙන අපි රෝගී තත්ත්වයක් ගැන කතා කරොත් ඒක තියෙන තත්ත්වයේ හැටියට අවස්ථාවේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි ප්‍රතිකාරයක් කරනකොට ඒක හරියාකාරව ඒ සඳහා මනා පළපුරුද්දක් සහ අවබෝධයක් ඇති කෙනෙකුගෙන් කර ගැනීමත් ඒ සඳහා භාවිතා කරන ඖෂධ හෝ උපකරණවල නියමිත ප්‍රමිතිගත තත්ත්වයේ තිබීමත් වැදගත් වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. අද සමාජයේ ගොඩක් ප්‍රතිකාර ක්‍රම තියෙනවා, විශේෂයෙන්ම මේ රූපලාවන්‍ය සම්බන්ධ ගැටලු වලට. මෙම ප්‍රතිකාර වලින් සංකූලතා ඇති වෙන්න පුළුවන්. නමුත් එම සංකූලතාවයක් ඇති වුණා වුණත් ඒක ඊට පසු ඒක මගහරවාගෙන ඒක නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමටත් සම පිළිබඳව ඉතාමත් විශේෂ දැනුමක් තිබීම අවශ්‍ය වෙනවා. මෙන්න මේ හේතු නිසා ඔබේ තිබෙන සම හිසකෙස් නියපොතුවල ගැටලු වලට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා.